සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම ශානි කාල්කන්දගේ මම චයිල්ඩ් කෙයාර් එඩියුකේටර් කෙනෙක්. අද කතා කරන්න යන මාතෘකාව තමයි අපි කොහොමද ආත්මාර්ථකාමී නැති දරුවෙක් හදන්නේ කියලා. දැන් අපි හැමතිස්සෙම බයිනවනේ මිනිස්සු හරි ආත්මාර්ථකාමී අනුන් ගැන හිතන්නේ නැහැ කියලා. මට මේක කතා කරන්න ඕනේ කියලා හිතුනේ. මම මේ අපේ බබාලා දෙන්න මාසෙකට සැරයක් පන්සලට ගෙනියනවා සිල් ගන්න. සිල් ගන්න ගිහලා මේ පාර මේ උදේ ඒගලන්ට කෑමට තියලා තිබ්බ ආප්ප. ඊට පස්සේ මේ දැගලන් කෑම කෑවක් ඊට පස්සේ ඊළඟ දවසේ මේ හැන්දෑවේ කතා කරනකොට මොකක් හරි ඔය ආප්ප ඉවර වුණා හරි මොනවා හරි කතාවකදී පුතා කිව්වා ඉතින් සාමාන්‍ය එක්කෙනෙක්ට දෙකක් වගේනේ ඒ ආප්ප දෙකක් කෑවා ඊට පස්සේ බේබි නංගිත් ආප්ප දෙකක් කෑවා කියලා. ඊට නංගි කිව්වා මම ආප්ප දෙකක් කෑවේ නැහැ කියලා. ඇයි කියලා ඇහුවා මම දැක්කෙත් නැහැ ඒක. එතන තිබ්බේ අන්තිමට මෙයා යනකොට ආප්ප දෙකයි කියලා කිව්වා තිබ්බේ. එතකොට එයා හිතුවා කිව්වා මේ තව කෙනෙක්ට කන්න කියලා. එයා එක ආප්පයක් විතරයි කිව්වා ගත්තේ. ඉතින් ඒක අර ඇහුව නිසා කිව්වා මිසක නැත්තම් එයා කිව්වෙත් නැහැ. ඉතින් හරි ලස්සනයි. ඉතින් එහෙම දරුවා අනුන් ගැන හිතනවා නම් ඒක හරි ලොකු දෙයක්. ඉතින් ඒක එහෙම ඒ දරුවා එහෙම උනේ මේ ඒක නිකන් හැදිච්ච දෙයක් නෙමෙයි. මම මගේ හැමතිස්සෙම මේ මම හිතපු දෙයක් තමයි මම කරන දෙයක් තමයි මගේ ලයිෆ් එකේ මම කරන හොඳ දේවල් ඊළඟට එතකොට මේ අතීතේ කරපු මේට කලින් එක කාලවල වලදී කරපු හොඳ දේවල් එහෙම මම කියනවා. දැන් මම මොනවා හරි හොඳ දෙයක් කරනකොට හැමතිස්සෙම දරුවට කියලා තමයි කරන්නේ. දරුවන්ටත් කියනවා මම මේක කරනවා. මේ වෙලාවෙම සමහරවිට මගේ අතේ තියෙන මේ ගාන විතරයි. මම ඒ වුණත් මම මේක කරනවා. මට පුළුවන් විදිහට අනිත් අය ගැන බලනවා කියලා කියනවා. ඒතර ඒගොල්ලන්ගේ ඔළුවටත් යනවා. මොකද මට හොඳට මතක තමයි කොවිඩ් කාලේ ලොක්ඩවුන් කරලා තිබ්බේ. ලොක්ඩවුන් කරලා තිබ්බට අපිට මේ කියන්නේ මේ ස්ටේට් එක ලොක්ඩවුන් කරලා එතකොට අපිට ඇතුලේ වැඩ කරන්න පුළුවන්. ඒතර ඒ කාලේ මට හරියට සල්ලි හම්බුණා. මොකද මම වැඩත් කරා. එතකොට මෙච්චරට වඩා ජීවන වියදමත් ඒ කාලේ අඩුයි. අනිත් එක මේ දැන් කොහෙවත් යන්නේ කරන්නේ නැහැනේ. පෙට්‍රල් ටික යන්නේව නැහැ. ඇඳුම් ගන්නෙ නැහැ. වැඩිපුර එහෙම කෑම බීම යන්නේ ඒක නිසා සල්ලි අතේ රැඳුණා. ඒතර ඒ කාලේ මට හරියට පුළුවන් වුණා ලංකාවේ මේ ගොඩ කට්ටියකට පවුලට විතර නෙමෙයි ගොඩාක් අයට උදව් කරන්න මට පුළුවන් වුණා. ඒ හැම කරන එකක්ම මම දරුවන්ට කියලා තමයි කරේ. ඒතර පුතාගේ එක සැරයක් තිබ්බා ඒගොල්ලන්ට කැට දෙකක් තියෙනවා. සල්ලි කැට දෙකක්. ඒතර පොකට් මනි එහෙම දෙනකොට ඒකට තමයි දෙන්නේ. ඒතර ඒගොල්ලන්ට පුළුවන් එකෙන් හොඳ වැඩ කරන්න. ඔය තෑගි ගන්නවා. මට උනත් කාට හරි තාත්තට හරි බර්ත්ඩේ එකට තෑගි ගන්නවා. ඒතර කාට හරි මේ ලංකාවේ දුප්පත් හරි මොනවා හරි පන්සලකට හරි මම ඒගොල්ලන්ට කොහම ඒගොල්ලන් ඒකිනුත් කීයක් හරි දෙනවා. ඒ වගේ අපේ ජීවිතේ අපි කරන හොඳ දේවල් හැම තිස්සෙම දරුවොත් එක්ක කතා කරන්න, දරුවන්ට කියන්න, ඒවෙන් දරුවෝ ඉගෙන ගන්නවා. ඒතර අපිට පුළුවන් මේ ලෝකෙට අපිට ලෝකෙ හදන්න බැරි වුණාට අපේ පවුලේ තියෙන මේ යුනිට් එක විතරක්වත් අපිට ආත්මාර්ථකාමී නැති දරුවෝ බිහි කරන්න පුළුවන් නම් ඒක හැමෝම එක එක්කිනා ඒ වගේ හිටියොත් හිතන්න ගත්තොත් මේ ලෝකෙ මීට වඩා ලස්සනයි. ඉතින් මම හිතන්නේ අනිත් අයගේ දේවල් මගෙන් කරන්න පුළුවන් යුතුකම විතරයි මම හැමතිස්සෙම මේ හිතලා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ දරුවන්ටත් කියලා දෙන්න. ඔයගොල්ලන් ගොඩාක් හොඳ වැඩ කරනවා ඇති. ගොඩාක් මිනිස්සුන්ට උදව් කරනවා ඇති. මං සමහරවිට කූඹියෙක් බේරුවත් ඒගොල්ලන්ට පෙන්නලා තියෙනවා ඉස්සර. මේ කූඹියා බේරනවා. මේ මැරෙන්න ඉන්න සතා බේරනවා කියලා ඉතින් ඒගොල්ලත් කරනවා. ඒ වගේ පොඩි දෙයක් කරත් දරුවන්ට කියන්න. එතකොට ඒගොල්ලන් ඉගෙන ගනි. ඉතින් මට අද ඒක තමයි කතා කරන්න ඕනේ ආත්මාර්ථකාමී නැති දරුවෙක් අපි සමාජෙට දෙන්නේ කොහොමද කියලා. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝගෙම සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.